Hello guys, Mama Mr. Sekari. Only thing my shadow fight ගහන්නයි යන්නේ. මම ප්‍රික ඩිෆීට් කරා මට වීඩියෝ එකක් ගන්න බැරි වුණා. හැබැයි දැන් මං නීඩල් ඩිෆීට් කරන්න යන්නේ. ඕකේ අපි බලමු නීඩල් කොහොමද අපි ඩිෆීට් කරන්නේ කියලා. ඊට කලින් කියන්න ඕනේ shadow fight එකෙන් අලුත් වෙපන් එකක් අරගෙන subscribe button එකට හයියෙන් ගහන්න. subscribe button එක පරාද කරලා ඊළඟ level එකට යන්න. ඊළඟ level එක තමයි like button එක. ඒකට අලුත් වෙපන් එකක් ඕනේ එනර්ජි එක නාස්ති කරගන්න. ඒක අලුත් වෙපන් එකක් කරලා like button එකට පරාද කරලා bell icon එක click කරන්න. එතකොට අලුතෙන් videos දාන්න notification එකක් එනවා. අන්න ඒක තමයි ඔයගොල්ලන්ට හම්බෙන අලුත් වෙපන් එක. ඉතින් වැඩි කතා ඕනේ අපි යන් වීඩියෝ එකට. අනිවාර්යෙන් subscribe කරලා like කරලා share කරලා comment කරලා තියාගන්න. මගේ YouTube channel එක. අලුත් ninja කෙනෙක් ඇවිල්ලා. කොහොමද මේ ninja? මගේ බැටරි 5යි තියෙන්නේ. ඉතින් guys මේ හරියට මට background music දාන්න වෙනවා. මොකෝ මේකේ මගේ ෆෝන් එකේ ප්‍රශ්නයක් නැත්නම් මේ shadow fight එකේ music එකේ ප්‍රශ්නද දන්නේ. මේකෙදි අර background sound එක මම දාන්න හිතුවේ අර නැත්නම් මගේ voice cover එක ඇත්තටම ඇහෙන්නේ නැති නිසා. කොහොම හරි මගේ videos වලට දැන් 64 subscribers ලැබිලා තියෙනවා. ඉතින් මගේ යාළුවෙක් ඔක බලලා කිව්වා හොඳට funny එකට කරනවා කියලා. ඉතින් අපි funny part එක දැන් පටන් ගමු. let's go. හරි. බලමු. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති ඉස්සල්ලාම එකපාරටම ninja dance එකක් දැම්මා. මෙයාගේ dance එක වැඩි වෙලා තියෙන්නේ මාත් champion කෙනෙක් තමයි ninja. දැන් ඔය brutal කෙනෙක් ඉන්නෝනේ මට හරිනා. මම නිදින්නේ. හරිද? ඔන්න dance එක දැක්කම. වාටයක් කැරකිලා අත උස්සලා බිම දාලා ඒ සුබනකකින් පටන් ගන්නවා ගහ ගන්න. එයා හිතන්නේ එයා දිනී කියලා. එන්න ගහනවා. ඔන්න ඒ උඩ පයින්න දැන් මෙයා ඇවිල්ලා dancing classes ගිලා මහන්සිනේ. මහන්සිලා ඔන්න බලන්න guys මං වැටෙද්දී ඔයගොල්ලෝ දකින්න නැතිනේ. මං වැටෙද්දී මොකද උනේ අර මම වැටෙන ආයෙ නැගිට්ටා. දැන් මෙයාට මං ගහලා වැටෙද්දී මෙයා ලිස්සිලා යනවා නිකන් අර dancing class එකේ ටයිල් බිමට ටයිල් අල්ලලා වැටෙනවා වගේ. ඔන්න බලන්න. ඔන්න බලන්න. ඔය වෙලාවෙදී මේ දැන් හොඳට මහන්සි වෙන්න ඕන ඉස්සෙල්ලාම. මෙයාගේ dancing class එක shadow fight එකකින්ම අපි අර learning part එකකින් ඒක හැම මම හිතනවා මම ඒගොල්ලෝ ඉගෙන ගන්න නැති කියලා. පේනවනේ වීසි වෙලා යන්නේ නිකන් මේ බෝලකට ගැහුවා වගේ. අර වීසි වෙලා යන slow motion එකේ. ඒකම අප්ඩේට් එකක් තමයි. ඉතින් මේ විහිළුවටත් එක තමයි මම කියන්නේ. ඉතින් මේව ඔන්න මම ගහනවා මම දිනිනවා. ඇත්තටම guys මම control එක මට දැන් control එකේ මම කරද්දි මම දන්නේ control එකේ මොකක්ද එතන වෙන්නේ කියලා. හරිද? ඔව් මෙන්න. දැන් ආයෙත් normal sound එකට යන්කෝ. ඉතින් ඔන්න කිව්වා වගේ මම voice cover එක දානවා. මේකෙත් මොකෝ මේ මං කිව්වනේ voice cover එක ගැන whatever ඒව දැන් වැඩක් නැහැ. මම මොකෝ ඉස්සෙල්ලා කිව්ව නිසා මං කිව්වනේ dancing class ගිහිල්ලාද කියලා. මෙයා නම් dancing class ගිහිල්ලා නැහැ. සායි එක බර ඇති ඒකයි dancing class ගිහිල්ලා නැත්තේ. මෙයා විසික් වෙන්නෙත් නැහැ. මම මෙයාගේ personality ඔක්කොම check කරලා තියෙනවා. හරිද? මෙයා නම් විසික් වෙන්නෙත් නැහැ. හරිද? බලමුකෝ. ඉස්සරහට මමයි දිනින්නේ. ඔන්න දැන් පයින් ගැහුවට නීඩල් අන්න මම දිනින්නේ නැහැ නේ නීඩල්ගේ. මම පරදින්නේ නීඩල්ගේ මම දිනින්නේ නැහැ. මම දන්නවා කොහොම නිකන් කොහොමතර මම නිකන් හරි මෙයාව සායිකින් පෙරද්දුවතින් මට මගේ යාළුවට කතා කරලා කියන්න පුළුවන් මම තමයි හොඳටම කරේ. මම තමයි සායිව මේ නීඩල් සායිගෙන් පෙරද්දුව එකම එක්කෙනා. ඔයාට කරගන්න බැරුණා නේ කියලා මට හොඳට චන්ඩියා වගේ කියන්න පුළුවන්. කොහොම හරි මේකේ මම ප්ලේයර්ස්ලා කී දෙනෙක් ගහගත්තද? 4-5 දෙනෙක් මම ගහගත්ත මම මතක නෑ ගාන. ඔන්න ඉතින්
පෙරදුනා. මම පරාදයි. You lost. ඔහොම තමයි ඉතින් ෂැඩෝ ෆයිට් එක. මෙන්න මෙතනින් බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එක නවත්තිනවා. මගේ නෝමල් එක අහගන්න. මම කියන්නේ සමහර ප්‍රොඩක්ට්ස් වල නම් කියනවා. මම දන්නේ ඔය දාන්න පුළුවන්ද බැරිද කියලා. මම දැනගත්තාම පස්සේ දාන්නම්. දැනගත්ත වෙලාවක පස්සේ දාන්න පුළුවන් නම් කියනවා. ඉතින් මම ඒකයි බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එක දෙනවා. අපි ට්‍රයි කරලා බලමු මේකෙන් ගහලා. මම හිතන්නේ මේ එපිසෝඩ් එක ඔයගොල්ලන්ට නින්ජාව පරාද කරන්න ඉති බලන්න පුළුවන් වෙයි කියලා. කොහොම හරි මම try කරනවා. ටූර්නමන්ට් ගහලා මගේ එනර්ජි එකත් එක්ක මට බලපුවාන් කියනවා මට ටූර්නමන්ට් එකේ 3 stars ගන්න පුළුවන්. 3 stars ඇති. අද මම දන්නේ දැන් කට්ටිය කමෙන්ට් දාන්න එපා බය ගුල්ලා ගාලා මම බය නෑ. මගේ එනර්ජි කියන අපරාධ මගේ එනර්ජි අන්න වෙල්වෙට් මං කිව්වේ ඩාන්සින් ක්ලාසස් ගිහිල්ලාදී කියන්න බෑ. ඔන්න ඉන්නවා ඊළඟට වෙල්වෙට්. හරිද? වෙල්වෙට් නම් මට ලේසි ගහන්න ඔන්න බලන්න. හොඳේ මං වෙල්වෙට්ට පෙරදෙන්නේ නෑ. මට ඒක හොඳටම ෂුවර්. හරිද? ඕගොල්ලෝ ඉතින් මේ මම නිකන් හරි දැන් ඔන්න මම දාන්න මම ගේම් එක ගැහුවා. මම කොහොමද දැනන් හිටියේ? හරිද? මම මේව පරද්දනවා කියලා මං ගේම් එකේ බෑග්ග්‍රවුන්ඩ් වොයිස් කව එක මං කිව්වනේ ඔයගොල්ලන්ට මං දාද්දි වැහෙන්නේ නැහැ වගේ ඒ නිසා තමයි මම මේ බෑග්ග්‍රවුන්ඩ් එක දාන්න කියලා මං ඒක දාද්දිත් කොහොමද හිතන් හිටියේ වෙල්වට මම පරද්දනවා කියලා. ඉතින් මම නිකන් හරි මේකෙදි වෙල්වට පෙරද්දුවා. ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න කොන්ෆිඩන්ස් මිස්ටර් සෙක්කඩි කියලා. කොන්ෆිඩන්ස් එකක් තියාගන්න මං කිව්වේ. බලමු. මම කමෙන්ට් වැඩි වෙන්න යන්නේ මම දින්නොතින් ෆයිට්. අර ගන්න කියලා ගන්න. ෂැඩෝ නියමයි ෂැඩෝ ගහන්න ෂැඩෝ. මේ යටින් ඩවුන් කික් අයියෝ. ඩවුන් කික් කරන. හරි. ඩවුන් කික් කරන ගමන් යටින් රෝල් වෙලා යනවා. මේ වෙල්වට් ඔයා පොඩ්ඩක් ඉඩ දෙන්න මට ගහන්න වාට එක සැරයක් හරි. එයා පැනලා ගහනවා. මම කිව්වා සීමාව පන්න ගන්න පැවිලට. හරිද? ගහමු. මේ පාර හරියන්නේ නැහැ නේ ගයිස්. ගහමු. ගහන එක ගහනවා. මගේ එනර්ජි එක අන්තිමටම බස්සන්නේ. මම දිනිනවා. හරිද? මට ග්‍රේට් හම්බෙයි කියලා මම තියා හිතේ සමහරලාට ගයිස් මම දෙකක් ඒම් කරගෙන ඉන්නවා. පර්ෆෙක්ට් එක ග්‍රේට්. පර්ෆෙක්ට් යනවා නම් එයාට ගහන්න දෙන්න තෝ මම ගහන්න ඕනේ එක දිගට. එහෙම වුණොත් මට පර්ෆෙක්ට්. මෙයා මගේ එනර්ජි එක අන්තිමට කරලා මම මෙයාව මේ පෙරද්දුවා. ඉතින් මට ග්‍රේට් හම්බෙනවා. ඔන්න ඕකේ මගේ එනර්ජි ඉවරයි. හැබැයි මෙයාගේ එනර්ජි එක මටත් වඩා අඩුවෙන් තියෙන නිසා මට ග්‍රේට් හම්බෙන්නේ නැති වෙයි. බලමු ග්‍රේට් හම්බෙන්නේ නැහැ. ඔන්න කොන්ෆිඩන්ස් දෙකක් ඔන්න හරිද? මම දින්න එකයි ග්‍රේට් හම්බෙන්නේ නැති කොන්ෆිඩන්ස් එකයි. කොන්ෆිඩන්ස් මිස්ටර් සෙක්කඩි එක තියෙන්න ඕනේ. ආයෙමත් මගේ නෝමල් බෑග්ග්‍රවුන්ඩ් එක අහගන්න ඔරිජිනල් එක. බයි බයි. නේතින් ගහලා දාමු නේනා. ගහලා දාමු. මොනම ඔයගොල්ලන්ට එනර්ජි ඉවර වෙනවා. දැම්ම වල්චර්. සවුන්ඩ් කවර් 4 එකකින් තා වල්චර්. හරිද? වල්චර් නම් අමාරුයි වගේ. හොඳද? සික්ස් පැක් තියෙන මේ රූජ්ලා නින්ජලා බ්‍රික්ලා වල්චලා ඔක්කොමලා එක නෑදෑයෝද කියලා මට කවුරු හරි දන්නවනම් කමෙන්ට් කරන්න පුළුවන්ද? දැන් සමහර කට්ටියට ඔයා ක්‍රේන්ගේ නෑදෑයෝද? මං ක්‍රේන්ගේ කොස්ටියුම් එක ඇඳන් ඉන්න නිසා. එතකොට දැන් එහෙම හිතුවොත් මට කියන්න පුළුවන් මම එහෙම ඒගොල්ලෝ ඇඳන් ඉන්න කොස්ටියුම් එකට කියන්න බෑනේ නෑදෑයෝද කියලා. දක්ෂතාවය අනුව තමයි කියන්න පුළුවන්. දැන් වල්චරට මම පෙරදෙනවා. ඒක මම දන්නේ මේ අමාරු නිසා ඒකට නම් කොන්ෆිඩන්ස් රමව දාන්න ඕනේ. කොහොම හරි මම පළවෙනි දෙකක් හරියට කොන්ෆිඩන්ස් එක කිව්වා. හරිද? පළවෙනි එක තමයි වැඩිපුර කොන්ෆිඩන්ස් එක කිව්වේ. මොකෝ ග්‍රේට් එක ගැන ඕනේ කියන සාමාන්‍ය දැනීමක් තියෙන ෂැඩෝ ෆයිට් ගැන සාමාන්‍ය දැනීමක් තියෙන කෙනෙක් දන්නවනේ. ඉතින් මේ වල්චර පෙරදෙනවා මගේ පළවෙනි කොන්ෆිඩන්ස් එක හරියටම හරි. කොන්ෆිඩන්ස් මිස්ටර් සෙක්කරි කමෙන්ට් එක ඕනේ මගෙට. හරිද? දැන් මම ඕකේ පෙරදෙනවා. ඌමනාවෙන් මම පෙරදෙන්නේ නැත්තම් මම ලේසියෙන් පෙරදෙන්නේ නෑ. මම මෙයාට අන්තිම හරියදී ගහන්නත් දෙනවද කොහෙද ගහන්න කියලා. මගේ බැටරි ඉවර වෙගෙන ඉන්නේ ගයිස්. ඒකයි හරිද මට 5ක් තිබිලා මම 4ට බැස්සහම මම එක දිගට ෆයිට් කරන්නම් කියලා හිතුවා මෙයාට. මට එනර්ජි එකයි ඉතුරු වෙලා තිබ්බේ. මට මෙයාට එක දිගට ගහන්න තිබ්බා. අර මගේ අර බැටරි එක ඉවර වෙයි කියලා බයට තමයි මම මෙයාට ගහන්න ඉඩ දුන්නේ. අන්තිම හරියද බලන්නකෝ. මම මෙයාට ගහන්න ඉඩ දෙනවා. මම බැටරි එක චෙක් කරනවා. ඒක පෙන්නේ දන්නේ. මම බැටරි එක චෙක් කරලා මම මේ මොකද්ද මෙයාට ගහන්න ඉඩ දෙනවා. කමක් නැහැ කියලා. බැටරි එක නිසා බේරුණා කියලා හිතා ගන්න වල්චර්. නැත්තම් මං ගහනවා වල්චරට. උස්සලා පොළේ යවුවා. දන්නවා.
ඉස්සෙල්ලා පොලේ හරි මම ඇත්තටම මේ බැටරි එක නිසා බේරුණා වල්ච කියලා වල්ච හරිනම් මට කියන්න ඕනේ බැටරි එක නිසා ඔයා බේරුණා නෑ බැටරි නිසා ඔයා පෙරදුනා බැටරි එක නැතත් ඔයා පරදිනවා ෂැඩෝ කියලා වල්ච මට කියන්න ඕනේ හැබැයි මං ඒක අනිත් පැත්තට කිව්වේ කමන්නේ අපි දැන් ඕකේ තරහ වුණාට ඇත්තට ගේම් එකේ අපි කට්ටියම මිත්‍රයෝ නේද වල්ච නේද වට ඔන්න මං ගහන හොඳේ ඔන්න වල්චගේ අන්තිම එනර්ජි එකේ තියෙන මම එනර්ජි එක බැලුවා මං කමන්නේ ගහන්න කියලා ඉඩ දෙනවන මේ පිනොන් ගහන්නේ හරිද එහෙට මෙහෙට දුවනවා මං ළඟට යනවා ඊට පස්සේ ඔන්න බලන්න දැන් මට එක සැරේයි ගහපු ගමන් වැටෙනවා වල්ච මේ පේනවා මං ගහන්න ඉඩ දීලා ඉන්නේ ගහපිය කියලා උසල බලේ කියව ඉතින් වල්චටත් ස්තුති වෙන්න කොහොම හරි මගේ බැටරි එකත් සේව් වුණා එනම් වොයිස් කෝවර් 4යි ඔරිජිනල් මියුසික් බෑග්ග්‍රවුන්ඩ් සවුන්ඩ් එක ආය අහන්න බයි බයි ඔරිජිනල් සවුන්ඩ් එකක් නැහැ නේ හරි හරි කමන්නේ බයි බයි සබ්ස්ක්‍රයිබ් කරන්න